Rồi හායි යාළුවනේ කොහමද ඔයාලට මේ වීඩියෝ එක අපි දෙන්නගේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා දැන් නම් තම්බ්නෙල් එකෙන් දැනගෙන ඇති මොන වගේ වීඩියෝ එකක්ද කියලා. ඒ තමයි අපි දෙන්න ෆස්ට් ටයිම් කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අපි මේ කැම්පින් කරන තැන තෝරගත්තේ පුස්සැල්ලාව පැත්තෙන්. මෙතනින් තමයි අපි කැම්පින් කරන තැනට අපිට යන්න තිබුණේ. අපි කැම්පින් කරන තැනට යන්න චූටි කන්දක් නගින තිබ්බා. එතනින් උඩට ගිහිල්ලා පොඩි පාරක් තියෙනවා. ඒ පාර දිගේ තමයි අපිට කැම්පින් කරන තැනට යන්න තිබ්බේ. එතනට බයික් එකකිනුත් යන්න පුළුවන්. අර දුරට පේන්නේ අපි ඉන්න තැන. මේ වීඩියෝස් වලට පේනවටත් වඩා මාරම ලස්සනක් තිබ්බේ එතන. අපි දෙන්න ගියේ ටිකක් හවස් වෙලා නිසා අපිට ඒ වෙලාවේ වැඩි වීඩියෝස් ගන්න ඕනේ නැහැ වටපිටාවේ. මේ වීඩියෝ එකේ මුල් හරිය තියෙන්නේ නයිට් එක කොහොමද කියලා කැම්පින් එකේ. පහවදා උදේ තමයි අපි දෙන නැගිටලා මේ ඒ හරිය ලස්සන වීඩියෝස් ටිකක් ගත්තේ. ඉතින් ඒ ටික තියෙන්නේ වීඩියෝ එකේ මැද හරියටදී. අපි දෙන්න මේ කැම්පින් එක ආවේ අපේ ඇනිවර්සරි එකට. අපේ ෆෙයා එක පටන් අරන් දැන් අවුරුදු 8ක් වෙනවා. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්න තමයි අපි කැම්පින් සයිඩ් එකක් තෝරගත්තේ. අපි දෙන්නට හිතුණා අපි කලින් විඳලා නැති අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් ඒ කියන්නේ අපිට කොහොමද මේ කැම්පින් එක්ස්පීරියන්ස් එක දැනෙන්නේ කියන එක. මුලින්ම අපි දෙන්න ඔෂ් එකක් දාගත්තා. එයාලා ඒකට ඕනි කරන දේවලුත් පහලින් වෙනම ලෑස්ති කරලා තියෙනවා. ඇවිදලා එනකොට ටිකක් රැවෙච්ච නිසා අපි දෙන්න අපේ ඩිනර් එක ලෑස්ති කරගත්තා. මෙතන බාබකියු මැෂින් එකක් තියෙනවා කියලා කියපු නිසා අපි එනකොට බාබකියු කරන්න ඕනි කරන බඩුත් එක්ක පාන් තමයි අරන් ආවේ රැට කන්න. කැම්පින් කරනවා කියන එක අපි දෙන්නට ඇත්තටම අලුත් අත්දැකීමක්. මොකද ටිකක් මුලින් බයක් තිබුණා ආසාවත් එක්කම. හැබැයි එතනට ගියාට පස්සේ අපේ බය නැති වුණා. අපේ අයියා එතනට කියපු වෙලාවේ මට කිව්වා එයාට පිනුම් ගහන්න හිතනවලු තියෙන සතුට වැඩිකමට. ඒ කියන්නේ එතන තිබිච්ච ලස්සනත් එක්ක ගොඩක් ආස හිතිලා. එතන ගිනිමැලයක් ගහගන්න වෙනම මෙයාලා ලෑස්ති කරලා තියෙනවා. ගිනිමැලේ හදිස්සියක් වුණොත් එතනම වතුර බකට් එකක් තියෙනවා නිවා ගන්න. ආයේ බාබකියු මැෂින් එකක්. එතකොට කුඩාරම ළඟම ඒ කියන්නේ වාඩි වෙන්න පුට්ටු එහෙම චූටි මේසයක් එක දාලා තිබුණා යාලා. හැදීගෙන එන්නේ අද අපේ චෙෆ් හෂාන්. එයා බාබකියු කරන වැඩේ සම්පූර්ණයෙන්ම බාර අරගෙන මටවත් මුකුත් කරන්න දෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ අත්දැකීමකුත් ජීවිතේට එකපාරක් හරි ගන්න ඕනේ. ඒක මාරම වෙනස් අත්දැකීමක්. අතන ගිනිමැලේ ගහලා තියෙනවා. මෙතන බාබකියු තියෙනවා. එතකොට එහා පැත්තේ තියෙනවා අපි දෙන්න ඉන්න මොකද්ද කුඩාරම. ඉතින් අප තව චුට්ටක් එහාට වෙන්න ටේබල් එකක් දාලා තියෙනවා. අපි කියන්නේ ඩ්‍රින්ක්ස් මොන හරි ගන්නව නම් හරි නැත්නම් කන්න මොන හරි තියෙනවා නම් ඒ ටික හදාගන්න. දැන් අපිට හවස ආපු වෙලාවේ ලොකු වීඩියෝ එකක් ගන්න උන්නේ නැහැ මේ වටේ. හැබැයි හෙට උදේට අපි අනිවාර්යෙන් සම්පූර්ණ වීඩියෝ එකක් අරගන්නවා. හරි මේ තියෙන්නේ අපි දෙන ලෑස්ති කරගත්ත අපේ චූටි කෑම මේසේ. ඇත්තටම වෙනදට යන ඩේ අවුට් පික්නික් වගේ වලට වඩා
වෙනස්ම ලස්සන අත්දැකීමක් එක්ක අපේ ඇනිවර්සරි එක හරි ලස්සනට අපි දෙන්නට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වුණා මේ කැම්පින් එක්ස්පීරියන්ස් එකත් එක්ක. ළමයි මෙතනට අහස පට්ටම ලස්සනට පේනවා. තරු ඒ කියන්නේ මාර විදිහට අහස තරු පිරලා තියෙන්නේ. අපේ ඉතින් කැමරාවට එච්චර පේන්නේ නැහනේ. ඔයාලා අනිවාර්යෙන් ආවොත් ඒක බලන්න මාරම ලස්සනක් තියෙන්නේ. තරු පිරලා තියෙන්නේ අහසේ. අනේ මන් දැයි ඒ තරම් පේන්නේ කියලා. මාරම ලස්සනක් තියෙන රැටත් මෙතන. දැන් මට ඉවසිල්ලක් නැහැ උදේට නැගිටලා බලනකල් උදේට කොයි වගේද කියලා. අපි උදේට නැගිටලා බලමු එහෙනම් කොයි වගේද කියලා. දැන් නිදාගන්න යන් එහෙනම්. අපි උදේ 4:04 වගේ සැරින් සැරේට ඒ වටපිටාවේ වීඩියෝස් ටිකක් ගත්තා. ඒ කියන්නේ ඒ වෙලාවල් වල තිබ්බේ වෙනම ලස්සනක් එතන. ඒ නිසා තමයි අපි චූටි වීඩියෝස් ටිකක් ගත්තේ ඔයාලට පෙන්වන්න. අතන තියෙන චූටි පන්සලක්. මෙයාලා වටේම ලාම්පු එන්නලා තියෙනවා රැට. ඒ වගේම තමයි අර ඔය කියන්නේ කරන්ට් එක නැතුව පත්තු වෙන ලයිට්ස් ටිකකුත් තිබ්බා එතන. බලන්නකෝ මාරම ලස්සනයි. රැට නම් මාරම සීතලයි මෙතන. උදේ නැගිටිනකොට නිකන් වැහැලා වගේ තරමටම පින්න වැටලා තිබ්බේ. පින්නෙන් ගොඩක් කියන්නේ තෙත් වෙලා වගේ තිබ්බේ. ඒ තරමටම ගොඩක් සීතලයි. ගොඩක් පින්න වැටෙනවා. මෙතන ඉඳන් වීඩියෝ එකේ තියෙන්නේ කූඩාරමෙන් එළියට ඒ වගේද කියලා. අපි මේක ගත්තේ හොඳට එළිය වැටලා තියෙන වෙලාවේ. ඉතින් බලන්නකෝ මෙතනින් එළිය කොයිතරම් ලස්සනයිද කියලා. අපි මේ ගියපු ප්ලේස් එකේ නම Lakeside Base Camp. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ එයාලගේ ඩීටේල්ස් ඔක්කොම ටික වලට ඇඩ් කරලා තියන්නම්. කැම්පින් කරද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආරක්ෂාව. අපි දෙනටත් කැම්පින් එකකට යන්න ඕනේ කියලා හිතෙද්දී ඒ ප්‍රශ්නය ආවා. හැබැයි නොදන්න තැනකට යනවට වඩා ආරක්ෂාවත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඇත්තටම මෙතන නියම තැනක්. 100%ක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. එතන තියෙන ආරක්ෂාව ඒ වගේම පිරිසිදුකම ගැන සත්තුන්ගෙන්වත් මිනිස්සුන්ගෙන්වත් කිසිම කරදරයක් නැතුව හරි ලස්සන අත්දැකීමක් විඳින්න පුළුවන්. මෙතනට ගියොත් ඔයාලට එයාලගේ ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕනෙම වෙලාවක ඕනෙම සපෝට් එකක් ගන්න පුළුවන්. රෑ වුණත් ඕනෙම වෙලාවක. ඉතින් ආරක්ෂාවත් එක්ක ලස්සන කැම්පින් අත්දැකීමක් ගන්න කැමති ඔයාලට ඇත්තටම මේක ලොකු අවස්ථාවක්. කපල් එකකට විතරක් නෙමෙයි ෆැමිලි එකකට උනත් මෙතනට ගිහින් එන්ජොයි කරන්න පුළුවන්. ෆැමිලි එකක් යනවා නම් ඒවට වෙනම මේගොල්ලන් අවශ්‍ය කරන දේවල් හදලා දෙනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි යාළගේ ඩීටේල්ස් ඔක්කොම ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා කන්ටැක්ට් කරලා බලන්න. මේ තියෙන්නේ එතන කිචන් එක. එයාලා අපිට උයාගෙන කන්න පුළුවන් විදිහට එතන හදලා තියෙනවා. යටින් වතුර බෝතල් තියලා තියෙනවා. එතකොට ගෑස් එකක් තියෙනවා. ආයේ පිහි හැඳි ගෑරප්පු ඒ කියන්නේ භාජන යන්න ඕනි කරන දේවල් තියලා තියෙනවා. මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත අපේ උදේ කෑම මේසේ. හරිම ලස්සනයි උදේටත් එතන රෑට වගේම මාරම ලස්සනයි. අර කඳු එහෙම හොඳට පේනවා. එතකොට අපිට එතන පුංචි අවුලකට තිබුණේ අපි එනකොට කෑම ಜಾති එහෙම ගොඩක් අරන් ආවේ නැහැ. කොටින්ම අපි උදේට කන්න අවශ්‍ය කරන දේවල් මුකුත් අරන් ආවේ නැහැ. ළඟ තියෙන කඩේකින් ගන්නවා හිතාගෙන. හැබැයි කිලෝමීටර් 5-6ක්වත් දුරින් තමයි ඒ කඩවල් තියෙනවයි කියලා එතන කට්ටිය කිව්වේ. ඉතින් ඒ නිසා අපිට ඒ දේවල් ගන්න ගොඩක් අමාරු නා. ඔයාලා අනිවාර්යයෙන් මෙතනට යනවා නම්
අවශ්‍ය කරන හැම දෙයක්ම වේලාසන අරන් යන්න. මොකද ඒ හරියේ ATM එකක්වත් තිබුණේ නැහැ. ගොඩක් දුරට යන්න ඕනේ කියලා කිව්වා ATM එකක් හොයාගන්න. මේ වීඩියෝ එක බලන්න අපිත් එක්ක රැඳෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ අලුත් වීඩියෝ බලන්න අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.